ஐபோவான் அஸ்ஸலாமு அலைக்கும். மோட்டிவேஷன் அப்பச்சின்னு சொல்லி யாருக்கும் தெரியும். மோட்டிவேஷன் அப்பச்சின்னு சொன்னா ஸ்ரீலங்கால இருக்கிற சிங்களம் தெரிஞ்ச எல்லாருக்குமே தெரியும். හැමෝකටම දන්නවා මොටිවේෂන් අපච්චි කිව්වොත් ලංකාව සිංහල දණ්ඩේ කට්ටිය ගොඩාක් අයට දන්නවා. මොටිවේෂන් අපච්චි අපේ නුවර අකුරට ඇවිල්ලා ඉන්නවා. දැන් එයාව හම්බවෙන්න ඇවිල්ලා ඉන්නේ. කතා කරලා බලමු. එයාගේ ස්පීච් එක තමයි ගොඩාක් අය දැකලා තියෙනවා. මොටිවේෂන් ස්පීච් එක බලලා තියෙනවා. සුන්දර කතාවක් කියන්නේ. ඇත්තටම එයාගේ වීඩියෝ බලුවොත් වීඩියෝ දෙකක් තුනක් බලන්න තමයි හිතන්නේ හැමෝකටම. අපි කතා කරලා බලමු එයාත් එක්ක. මොටිවේෂන් අපච්චිට ஃபிஷ் தெரபின்னு சொல்லி அவர் ஒரு சேவிஸ் ஒன்று செஞ்சு கொண்டு வராரு. லங்கா புறாம යනවා ෆිෂ් තෙරපි කියලා සේවිස් එකක් කරනවා. අපි යාත කතා කරලමු. අයිබෝන් අපච්චි කියලා කතා කරමු නේද? මේ අපච්චි කියලා තමයි හැමෝටම දන්නවා. කතා කරමු. මේ දවස් කීයද ඇවිල්ලා මෙතන? අකුරට ඇවිල්ලා දවස් 3යි. අද දවස් 3යි. දවස් කීයද? තව කොච්චරකින් ඉන්නේ? කොහොමද 16 වෙනිදා ඉඳන් අනිවාර්යෙන් ඉන්නවා. හැබැයි ඉතින් 16න් පස්සෙත් ඉතින් ඉන්න වෙයි. ඔයාගේ අවුරුදු අවුරුදු එමනේ මේ අපේ රට මේ සියලු දෙනාගේ රට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියලා වෙනසක් නැහැ. මේක අපේ රට. එහෙනම් මෙන්න මේ සිංහල රටට උදාවන අවුරුද්ද තමයි අලුත් අවුරුද්ද කියන්නේ මේ. තේරුණාද මේ අලුත්? එතකොට මේක අපි හැමෝගෙම අලුත් අවුරුද්ද. එහෙනම් මම අලුත් අවුරුද්ද සමරන්නේ අකුරණ. ගොඩාක් සතුටුයි. උන්මේල මුච්ච සන්තෝෂම්. සිංහලම් தெரிஞ்ச எல்லாருக்கும் மோட்டிவேஷன் அப்பச்சினா யாருக்குமே தெரியும். ඔක්කොමට දන්නවා. හරි. ඔයාගේ ගමන ගැන අපි ටිකක් කතා කරමු. අපි ලයිෆ් ස්ටයිල් එක පොඩ්ඩක් කතා කරමු. එක්ස්පීරියන්ස් එක අපි ෂෙයා කරමු අපේ යාළුවත් එක්ක. හරි. ඔයාගේ ගමන මේ පටන් ගත්තේ කවද? ෆිෂ් තෙරපි සම්බන්ධව පටන් ගත්තේ 2015. 2015 ඉස්සර වෙලා මගේ තිබුණ ෆොක්ස් එකෙන් වෑන් එක. මරණ වෑන් එක. මෙන්න මේ වෑන් එක ඇතුලේ මම ඉස්සර වෙලාම ටැංකි පහක් හදලා ෆිෂ් තෙරපි එක පටන් ගත්තා. මිනිස්සු hina වුණා. මේ ෆිෂ් තෙරපි කරනවාද මේ වගේ ඇතුලේ මිනිස්සු hina වුණා. සමහර දවස් වලට මට ගානවත් කව කරගන්න බෑ. ඒ තරම් හරි පීඩනයක. ෆිෂ් තෙරපි එකක් පටන් ගන්න ඔය හේතුව මොනවද? මේක හේතුව මම තායිලන්ත තමයි මේක ඉගෙන ගත්තේ. ඒතකොට ඒකෙදි මට හොඳට මිග්‍රේන් තිබුණා කෙනෙක්. මේ මිග්‍රේන් අඩු වෙන්න ප්‍රධානම හේතුනේ මේ ෆිෂ් තෙරපි එක. ඊට පස්සේ මේකෙදි මේ වෑන් එක තියෙන දවස්වල ඉතින් ඇත්තටම අතේ සල්ලි තිබුණේ නැහැ ඒ වෙලාවේ. ඊට පස්සේ මම කල්පනා කරේ දැන් මොකද්ද කරන්නේ? ඊට පස්සේ මට අයිඩියා ගාව රයිට් මම මේක බස්සේ මේ ඉස්සරලා වෑන් එකේ පටන් ගන්නවා කියලා. ඊට පස්සේ වෑන් එකෙන් පටන් ගත්ත එක තමයි ලංකාව පුරා එක එක තැන්වල ෆිෂ් තෙරපි ෂොප් දැම්මා. ඊට පස්සේ 2017 දී මේ වගේම දැනන්ත බස් එක අරගෙන ඒක පටන් ගත්තා. අවුරුදු දෙකකින් ගත්තා බස් එක. ඔව් අනිවාර්යෙන්. දැන් ඒකට හේතුව මම සාමාන්‍යයෙන් කැප වෙලා කරන කෙනෙක්. ඒ කරන වැඩේට ගොඩක් කැප වෙලා කරනවා. ඒතොරේ අවුරුදු දෙක ඇතුළත වෑන් එකේ දාලා මාර විදිහට මම මහන්සි වුණා. සෑහෙන මහන්සි වෙනවා. දැනුත් මහන්සි වෙනවා. දැකලා තියෙනවා. ඉතින් ඒ විදිහට ෂොප් දැම්මා තැන් වල දාලා ඉවරලා ඊට පස්සේ බස් එක ගත්තා. ෆිනෑන්ස් ගෙවන්නේ ඉතින්. ෆිනෑන්ස් දාලා ගත්තේ. අරගෙන ඒකේ බස් එක පටන් ගත්තා. ඉතින් ඒකේදී ඇත්තටම සාරාංශික ප්‍රශ්නේදී ටිකක් වැටුණා. ඊළඟට ආපහු කොරෝනා කියන්නේ උස්සලා පොලේ ගැහුවා. ඒ වෙනකොට ඇල්ලේ තමයි බස් එක තිබුණේ. ඊට පස්සේ ඇල්ලේ ඉඳලා කොරෝනා පීරියඩ් එකේ මාස 3 පහ වුණාට පස්සේ දෙවෙනි රැල්ලේදී තමයි බස් එක ගහලා පිළියන්දලට දැන්. ඒ ගොඩක් කට්ටිය දන්නවා. ඔව්. අරගලේදී ගොඩාක් සපෝට් එකක් කරා ලං ගොඩාක් අය ආවා කොළඹට. අනිත් ඔයාගේ ගමන කොහොමද? ගම ජායල උපංගම ජායල. එතකොට අම්මයි ගම නික්කබුව. ඉතින් ඔය හැම තැනකම හැම ගමකටම ගිහිල්ලා දවස් කීයද ඉන්නේ? එහෙම නෑ. දැන් සාමාන්‍ය එක ගමකට ගියාම දවස් 3න් අපි එන්න ගියාට දවස් 3න් එන්න හම්බෙන්නේ නෑ. ඒක හැටි. ඉතින් දවස් 4ක් 5ක් 10ක් විතර යනවා. ඔයගේ ගොඩාක් සපෝට් අය ඉන්නවා නේද? අම්මෝ වෙනවා. දැන් ඔයා බලන්න මේ ඇවිල්ලා ඉන්න දැන් අතුල ඇවිල්ලා ඉන්න පිරිස. ඉතින් ඒ වගේ ඉතින් ඒක තමයි හැම වෙලාවෙම වෙනවා. ඒක තමයි අපි මේ ඇවිල්ලා ඉන්නවා මේ ෆිෂ් තෙරපි එක කරන්ඩ සාමාන්‍ය අකුරණට ඇවිල්ලා ඉන්නේ. නුවරම කට්ටිය ගොඩාක් අය මේ අකුරණ දන්නවා. එන්න පුළුවන් අකුරණම ටවුම එන්ටර් වෙනකොටම වෙල්කම් බෝඩ් එකේ ඇතුළට එන වෙනකොටම කොමර්ෂල් බැංකුවේ තියෙන්නේ. ඒ කියන්නේ අකුරණක වරුම් බෝදේ වෙල්කම් බෝඩ් එකකින් දාලා කොමර්ෂල් බැංකුවකට අවුරුදු දෙකකට වදින නිසා ෆිෂ් තෙරපි පණිවල මේ ෆිෂ් තෙරපි ගැන පොඩ්ඩක් අපේ යාළුවන්ට කියන්න පුළුවන්. ෆිෂ් තෙරපි කොහොමද? ඒකෙන් ලැබෙන බෙනිෆිට් එක මොනවද? ඔව් ෆිෂ් තෙරපි කියන්නේ මේ මත්ස්‍ය සම්බාහනය කියන්නේ අපේ ඈත අතීතයේ අපේ හෙළවෙදකමේ තිබුණු වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක්. ඒ කියන්නේ අංශභාග රෝගීන් හරි නැත්නම් ස්නායු පද්ධතිය සක්‍රිය කරන්න ඕන රෝගීන්ව මාළු වලේ බස්සලා කරපු ප්‍රතිකාරය. මෙන්න මේ මාළු කොටනකොට අපේ යටිපතුලේ තියෙන නිල පද්ධතිය උද්දීපනය වෙනවා. මේ ප්‍රෙෂර් පොයින්ට් අප්ඩේට් වෙනකොට මේ බ්ලඩ් සර්කියුලේෂන් එක නෝමල් වෙනවා. එතකොට අපේ මේ ස්ට්‍රෙස් එක රිලීස් වෙනවා. එතකොට කකුලක හිරියක් තියෙනවා නම් ඒක නැති වෙනවා. මිග්‍රේන් තියෙන අයට ඉතාම විශේෂ දෙයක්. ඒක මිග්‍රේන් අඩු කරන්න තරම් මේක පවර්. මේක රට ගිහිල්ලා ඉගෙන ගත්තා. රට ඉගෙන ගත්තේ. රටදී මට මිග්‍රේන් අඩු වුණාට පස්සේ තමයි මේ පටන් ගත්තේ. ඒතකොට අංශභාග රෝගීන්ට
මේක ඉතාම සුදු. හොඳයි. ඒක තමයි අපි අප්පච්චිගේ ලයිෆ් ස්ටයිල් බැලුවා. අපි මේක பிசியோதெரபி එකෙන් ගොඩාක් හොඳ දෙයක් වෙනවා කියලා අපිට කොටිනම මේ කිව්වා. தான் எங்களுக்கு இவர் சொன்னார் பிசியோதெரபில எந்த அளவுக்கு பெனிஃபிட் இதுல இருக்குது கிடைக்குதுன்னு சொல்லி நிறைய பேர் வர லேடிஸ் ஜென்ட்ஸ் எல்லாருக்கும் வரையிலும் வந்து இதுல இருந்து பெனிஃபிட் நடந்து போகலாம். අපච්චිට இந்த ஒரு செல்ஃபியை நடிச்சுட்டு போகலாம். අපච්චි දෙකේ ඉඳලා සෙල්ෆි එකක් හරි ගන්න පුළුවන් නේද? හරි අනිවාර්යෙන් අපි මෙයාත් එක්ක කතා කරපුවක හරි අහතුටයි. ගොඩාක් අය බිස්නස් එකක් නැතුව ගොඩාක් අය ඉන්නවා, ජොබ් එකක් කරන්න බැරි වෙලා ඉන්නවා, මානසික වෙట్లా ඉන්නවා, ලංකාව තත්ත්වය වෙනවා. ඒ හින්දා මේ ඉන්න මොනවද කියන්නේ නේද? අරුණ කාලේ තියෙන බොහොම ටික කාලයයි. ඔන්න ඔය කාලේ වල හරි දෙයක් කරගත්තොත් හොඳ මොරාල් එකේ හොඳ ගැම්මට Tamanට පුළුවන් දේ ක්‍රියේටිව් විදියට කරොත් Tamanට පුළුවන් දේ ඒක Tamanට අනිත් අයට බොහොම ආසයිතන විදියට සිත් ගන්නාසුළු විදියට ඒකට ආදායමක් හරි විදියට ලැබෙන විදියට ඒක කරගත්තොත් වලට ඉදිරි අනාගතේ සුබ වෙනවා. ඉතින් පුළුවන් තරම් අඩු ලාභ වැඩි බිස්නස් කියන එක ඔළුවේ තියාගන්නilla. අන්න එතකොට තමයි වැඩි පිරිසක් අතරට මේ දේ යනවා වගේම ලාභය අඩු වුණත් හැබැයි මේකේ ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රමාණය අපිට අනාගතයේදී මිල නියම කරන්න බෑ. ඒකින්ද මම කියන්නේ හැම කොල්ලෙට්ටම කෙල්ලෙට්ටම පුළුවන් Tamanට පුළුවන් ඕනම දෙයක් පටන් ගනින්නලා. පොඩියට. ඒක පස්සේ තමයි ලොකු වෙන්නේ. පැලයක් වුණත් පුංචියට දළු දාන්නේ ඊට පස්සේ ඒක තමයි මහ රුස්ස ගහක් වෙන්නේ. එහෙනම් රුස්ස ගහක් වෙන්න නම් අනිවාර්යෙන් Tamanට විතරයි හයිය ගන්න පුළුවන්. ඒ හයිය ගනින්නලා ඒ මොරාල් එක ගනින්නලා. එච්චරයි. හරි. ඕකේ. බොහොම ස්තුතියි. thank you very much. right